අන්තිමට ඉල්ලුවේ ජීවත් වෙන්න අවස්ථාවක් නෙවෙයි, මැරෙන්න අවස්ථාවක්. නොඑලියාගේ ජීවිතය කඩා වැටෙන්න පටන් ගත්තේ 2022 වසරේදී. රාත්‍රී සමාජ ශාලාවකදී ඇය සහ ඇගේ මිතුරිය මත්පැන් පානය කිරීමෙන් පසු තරුණයන් පිරිසක් විසින් ඇයව සමූහ දූෂණයට ලක් කරනු ලැබුවා. ඒ මොහොතේ ඇය දැඩි ලෙස මත් වී සිටි නිසා තමන්ව ආරක්ෂා කරගන්න ඇයට ශක්තියක් තිබුණේ නැහැ. සිදුවීමෙන් සති කිහිපයකට පසු ඒ කම්පනය දරාගත නොහැකිව ඇය පස්වන මහලින් පැන සියදිවි නසා ගන්න උත්සාහ කළා. ඇය මිය ගියේ නැහැ. නමුත් ඇගේ කොඳුවැටපළට සිදු වූ හානිය නිසා ඇය සදාකාලිකවම අංශභාග රෝගියෙක් වුණා. එතෙන් පටන් වසර ගණනාවක් තිස්සේ ඇය කායික වේදනාව මෙන්ම ડિප්‍රෙෂන් සමගත් සටන් කළා. තමන් විඳින මේ අසීමිත පීඩාවෙන් මිදෙන්න නොඑලියා ඉස්පාන රජයෙන් මරණය සඳහා අවසරය ඉල්ලා සිටියා. ඉස්පාඤ්ඤයේ නීතියට අනුව සුව කළ නොහැකි රෝගයකින් හෝ දරාගත නොහැකි පීඩාවකින් පෙළෙන කෙනෙකුට මෙවැනි ඉල්ලීමක් කරන්න පුළුවන්. ඇගේ පියා මේ තීරණයට විරුද්ධව අවුරුදු 2ක් අධිකරණයේ හමුවේ සටන් කළත් අවසානයේ අධිකරණයේ තීන්දුව කළේ තමන්ගේ ශරීරය ගැන තීරණය කරන්න ඇයට අයිතියක් ඇති බවයි. නොඑලියාගේ අවසන් කැමැත්ත වුණේ ඉතාමත් සංවේදී එකක්. ඇය පැවසුවා මට ලස්සනව මැරෙන්න ඕනේ. මට ලස්සනවම පේන්න මැරෙන්න ඕනේ කියලා. ඇය තමන්ගේ ලස්සන මැඳුම ඇඳගෙන මේකප් කරගෙන ඇගේ ජීවිතයේ සතුටුම මතකයන් රැගත් ඡායාරූප 4ක් ළඟ තබාගෙන මේ ලෝකයෙන් සමුගන්න තීරණය කළා. ඇගේ මේ තීරණය මුළු ලෝකෙම හොලවන්න සමත් වෙලා තියෙනවා. කාන්තාවකට ගැහැණියකට ගරු කරන සමාජයක් ගැන විශාල ශෝකාන්තයක් ඇය ලෝකයට ඉතිරි කරලා යනවා. අත්තරු ගසන්නට පෙර ලෝකයේ නපුර තේරුම් ගෙන යලිත් නොයන ගමන් යන ඔබට සුබ ගමන් නොඑලියා.